ළමයිනේ මං මේ කියන දේ ඇහෙනව නේද? මම මේ වාහනේ අම්මලා ගෙදර යන ගමන් දැන් මේ කඩයක් ආවින් අතර කරා. ඒ වෙලාවේ මම දැම්මේ මං අද දවල්ට දාන්න වීඩියෝ එකක් මේ හැමෝම බලන්න මේකට ඇත්ත නැත්තද කියලා මට මේවා කරන්න. මේක ගොඩාක් වැදගත් වෙනවා බැඳලා ඉන්න අයට මේ රටට ඇවිල්ලා පිරිමි ගෑනුයි දෙපාර්ශ්වයකටම හරිද බැඳලා මේ රටට ඇවිල්ලා තමන්ගේ මට මේක කියන්න බෑ. ඒකට මගේ ටික අරගෙන අනිතා YouTube දා ගන්නවා. මේ මගේ වදන් ටික අරගෙන ඩග්ගල YouTube දානවා. ඒකට මගේ වීඩියෝ එක යනවා. මේ කමන්නේ කවුරු හරි හම්බ කරගන්නනේ මගේ වදන් අරගෙන ඒගොල්ලෝ කටින් කතා කරන ඔච්චර. ඒක හින්දා අවුලක් නැහැ. මේක කතා කරන්නේ කාන්තාවන් පිරිමි දෙපාර්ශ්වයටම රටවල් වලට ඇවිල්ලා ඉන්න අය, ලංකාවේ ඉන්න අයත් මේක විශේෂයෙන් දැනගන්න ඕනේ. මේක ගොඩාක්ම වැදගත් දෙයක් වෙනවා අද සමාජයේ වෙන ගොඩාක්ම දේවල්. මොකද කාන්තායන් පිරිමි දෙපක්ෂයට මේක වැදගත්. පෞල් ජීවිතේ මොකද්ද කියන එක තේරුම් නොගෙන නිකන් ආසාවන් පසුපස ගිහිල්ලා ජීවිත පටලගෙන ජීවිත විනාශ කරගෙන තමන්ගේ ජීවිත කොහෙද තියෙන කියලා බලන්නේ නැතුව තමන්ගේ මේ ලෝකෙට බිහි කරපු දරුවන් ඒගොල්ලෝ ගැනත් නොසිතා මේ විදිහට වැඩ කරන අය දෙපක්ෂයට මම මේ කියන්නේ. අනික තමයි කාන්තාවන් දැනගන්න ඕනේ තමන්ගේ මහත්තයා මොන හරි ප්‍රශ්නයක් වෙලා අයින් වුණා නම් තවත් පෞල් ජීවිතයක් කඩා විනාශ නොකරන තැනට වැඩ කරන්න ඕනේ. මොකද ඒත් කාන්තාවක් ඔයා වගේම කාන්තාවක් මේක වැරදි කරන අයට පිරිමිත් දැනගන්න ඕනේ තමන්ගේ ගෑණි මෙහෙම දුක් විඳලා මෙයා කරනකොට තමන් ඒ ගෑණිව මේ ප්‍රතික්ෂේප කරලා තවත් ගෑනුන්ව තවත් දරු පවුලක ජීවත් වෙන ගෑනු කෙනෙක්ව තමන්ගේ ළඟට ගන්නකොට මේ ගැන ගොඩාක් හිතන්න ඕනේ. මම මේ ගැන කතා කරනවා මට සාක්ෂි ඇතුව මම කතා කරන්නේ. අද රටවල් වල වෙන දේවල් රටවල් වලින් සම්බන්ධ ඇති කරගෙන යාළු වෙලා ඒ පවුල් වලට බැඳිලා ඊට පස්සේ අර පෞල් ජීවිත දෙකම දෙපැත්තෙන්ම විනාශ වෙලා ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන තමයි මම කතා කරන්නේ. සමහර විට මේ වීඩියෝ එක මට දාලා ඊළඟ වීඩියෝ එක දානකොට පැය ගාණක් යයි. එතකොට මගේ මේ උපදෙස් ටික කවුරු හරි අරගෙන දාගනි. ඒක මට අවුලක් නෑ. මම කෙලින් කතා කරන මට වාහනේ ඇතුලේ කතා කරන්න බෑ. අර මම බල කතා කරන්නේ සර් ගියා පොඩි එක්කෙනා අරගෙන මේ සෙල්ලම් බඩු ගන්න අද එහි පොඩි එක්කෙනෙක් උපන්දිනේ. ඒක හින්දා මේ ඉතින් මගේ යාළුවනේ මගේ සහෝදර සහෝදරියන් දෙපක්ෂයටම කියන්නේ මා ගැන වැරදියට හිතන්න එපා. මං කෙලින් කතා කරනවා. මොකද සාක්ෂි ඇතුව මම මේවා කරන්නේ. මොකද අසරණ පවුල් කියන්නේ අපි හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා නෑ. අපි මේ ලෝකෙට දෙයක් කරනවා කියන අදිස්ථානෙන් ඇවිල්ලා මේ වගේ දේවල් කරගෙන තමන්ගේ පෞල් ජීවිත විනාශ කරගන්න එපා. ලස්සන රූප හොයන් යන්න එපා. කවදා හරි තමන්ට තමන්ගේ ගෑණි විතරයි තමන්ගේ ගෑණිට තමන්ගේ මිනිහා විතරයි ඔය මොන නාඩගම නැටුවත් මොන දේ කරත් මිනිස්සුත් බයිනවා තමයි ගෑනුත් බයිනවා කේන්තියට දෙපක්ෂේම බැන ගන්නවා. ඒක ඇත්ත. ඒ වුණාට මේ ලෝකේ දරුවෝ ඉන්නව නේද? ওই දෙන්නටම බිහි වෙච්ච දරුවෝ ඉන්නව නේද? මේ දරුවෝ ගොඩාක් අසරණව නේද? ඒ ළමයි මානසිකත්වයට වැටෙන ඇත්තටම අපේ ලංකාවේ ළමයි දැන් ගොඩාක් මානසිකත්වයට වැටිලා ඉන්නේ මේ ෆෝන් නිසා. ඒ ළමයි දකින්නවා කරනවා හරිද? අම්මා වෙනස් වෙලා තාත්තා වෙනස් වෙලා. එතකොට මේ ළමයිගේ කාගේ අහුවරණක්ද මේ ළමයිට තියෙන්නේ කියන්නකෝ. කාගේ අහුවරණක්ද තියෙන්නේ ඈ? එතකොට මේ ළමයි නොමගේ යනව නේද? මං ඒ ගැනයි කතා කරන්නේ. මේ ළමයි මානසික වැටෙනවා. ඊට පස්සේ මේ ළමයිනුත් අනේ අවුරුදු 10 15 වෙනකොට මේ ළමයිනුත් වෙන විකල්ප වලට වැටෙනවා. එතකොට අපේ දරුවෝ නේද මේ නැති වෙන්නේ අපිට. අපේ ලේවලින් බිහි වෙච්ච අපේ දරුවෝ ගැන හිතන්න. ඕගොල්ලෝගේ ආසාවල් පසුපස ගිහිල්ලා හිංසක පෞල් ජීවිත විනාශ කරගන්න එපා. තව රටවල් වලට ඕගොල්ලෝ ඉන්නවා නම් වෙන ගෑනුන් ඔයාලගේ ළඟට වයිෆ්ලා කියලා ගන්න එපා. ඒක කරන්න එපා. මේ හැමෝටම මං කියන්නේ අනේ ඔයගොල්ලන්ට වැඳලා කියන්නම් මේවා කරන්න එපා. තම ගෑනුන්ටත් කියන්නේ අහිංසක පෞල් ජීවිතවලට හේතු වෙලයි පෞල් ජීවිත විනාශ කරන්න එපා. ඕගොල්ලෝ යාළු වෙනවා කතා බහ කරනවා ඒක වෙනම දෙයක්. ඒ වුණාට
ඔයාලා තනිකරේ මිනිස්සයාව අයිති කරගෙන මේ මිනිස්සයාගේ තියෙන දේවල් හූරගෙන අර ගෑණිට අර දරුවන්ට නොසලකා හරින්න එපා. ඔයත් ගැහණියෙක් නේද? තවත් ගෑණියෙක්ගේ දුකක් ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ? මගේ සහෝදරියට වෙච්ච දෙයක් ඒ සහෝදරි පිස්සු වගේ අඬනවා කියනවා කරනවා. එහෙම වෙන්න එපා කාන්තාවනේ. උඹලා මේ රටවල් වලට ඇවිල්ලා වෙන රටවල් වලින් තවත් රටවල් වල මිනිස්සු මෙයා කරගෙන තමන්ගේ මිනිස්සු කියලා ෆොටෝ දාගෙන රූප දාගෙන එහෙම විනාශ කරන්න එපා දෙයියනේ. ඇයි මේ කියන දේවල් මේ පිළිගන්නේ නැත්තේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පිරිමිත් දැනගන්න ඕන එක ගෑණියෙක් නෙවෙයි 10 3 4 දෙනාට ලව් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? අර තමන්ගේ අහිංසක ගෑණි ලංකාවෙත් ඉන්නවා පිරිමි. ලංකාවෙත් එකයි කොහෙත් එකයි රටවල් වල ආවත් එකයි. ලංකාවේ හිටියද ලංකාවෙත් එහෙමයි. තමන්ගේ ගෑණි යවලි වෙලා ඌ වටේ ඉන්න ගෑනුන්ට ලව් කර කර ඌ ආතල් ගන්නවා ලංකාවේ ඉඳගෙන වටේ ගෑනුන්ට මේ ගෑණිගේ සල්ලි දීලා වෙන මිනිස්සු ගෑනු තියාගෙන එහෙම ගිහිල්ලා මේවා කරගන්නවා. මේ ගෙවල් වල දුක් විඳිනවා. අපිත් දුක් විඳිනවා තමයි. මං කියන්නේ මෙහි රටවල් වල ඉන්න ගෑනුත් වෙන රටවල් වල හිටියත් කවුරුත් දුක තමයි යන්නේ. සමහරක් ගෑනු ඉන්නවා සෞදියේ ඉඳගෙන මම මේ සෞදියේ ඉඳගෙන මෙහි හිටන්නේ කුවේට් එකේ එළිය පැනගෙන නටන. මොකද කුවේට් එකේ ඉන්නේ උගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නේ කුවේට් එකේ. ඉතින් අර පෞල් ජීවිතේ විනාශ කරන මෙහෙට ඇවිල්ලා සෞදියට ඇවිල්ලා මේ මිනිහත් එක්ක ජීවත් වෙනවා. මේ ගෑණි මිනිහ. එතකොට අර ගෑණි ඇස් වලින් දකින්න. එතකොට මොන තරම් ගින්දරක්ද යකුනේ තොපිට සාප වෙනවා බං. ගෑණියෙක්ගෙන් හෙලන කඳුලක් ගන්න තොපිත් ගෑනු වෙලා ඒ වගේ පව්කාර වැඩ කරනවා නතර කරපල්ලා. මං කියන්නේ මෙහෙ ඉන්න ගෑනුන්ටත් රටවල් වල ඉන්න ගෑනුන්ට ඔය ආරයා මෙයා ලංකාවේ යාළු කරගෙන ඌ බැඳලාද නැද්ද ඌට ළමයි ඉන්නවද ඒව හොයන්නේ නැතු උඹලා ලව් කරගෙන උඹලගේ කියලා අයිති කරගෙන උඹලා ෆොටෝ දාගෙන නටන්න එපා. උඹලටත් බැඳලා කරලා ලංකාවේ මිනිස්සු දරුවෝ ඉන්නව නේද? අනුන්ගේ මිනිස්සුන්ගේ ෆොටෝ දාගෙන දරුවන්ගේ ඒවා දාගෙන උඹලා නටා ගහන්න එපා බං. මේක ලොකු පවක් බං. ඇත්තට මේ සෙල්ලම් නතර කරපල්ලා උඹලා දැන්වත්. මේ කරන කෝලම් නතර කරපල්ලා. අනුන්ගේ මිනිස්සු අනුන්ගෙම තමයි. අනුන්ගේ ගෑනු අනුන්ගෙම තමයි. උඹලා මේ උඹලගේ කියලා මේවා කරගෙන නටා ගහන්න එපා බං. උන්ටත් දරුවෝ ඉන්නව පවුල් ඉන්නව. ජීවත් මත් වෙනස